Hi guys, අපි බලමු මේ නිතරම කන්ෆියුස් වෙන ඉංග්‍රීසි sentences මේ new speakers අලුතෙන් කතා කරන්න එන අයට අලුතෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ගොඩාක් වෙලට මේ පැටලෙන අවස්ථාවල් තියෙන මෙන්න මේ advice කියලා දෙකක් තියෙනවා. එකක් තමයි ADVICE advice. ඒක උපදෙස්. ADVISC advice කියන්නේ උපදෙස් දීමට. Examples බාන්න she gave me good advice. එයි මට හොඳ අවවාදයක් දුන්නා. අපි verb එක ගත්තොත් I advise you to study daily. මම හැමදාම ඉගෙන ගන්න කියලා ඔයාලට අවවාද කරනවා. ඊළඟට there THEIR there කියන්නේ උන්ගේ THERE there කියන්නේ එතන කියන අදහස. Their house is big. ඒගොල්ලන්ගේ ගේ ලොකුයි. The book is there. පොත අතන තියෙනවා. ඒ වගේ. ඊළඟට then සහ than කියන අවස්ථාව. then එවිට ඒ පසු ඒ වගේ. than කියන්නේ වඩා. example sentence බලමු අපි. We ate then we left. අපි කෑවා පස්සේ අපි ගියා යන්න. ඊළඟට අපි than කියන එක he is taller than me. ඔහු මට වඩා උසයි. වඩා කියන අදහස. ඊළඟට lose කියලා තියෙනවා. lose lose අහිමි වීම නැතිවීම. අර lose කියන්නේ ලිහිල් වෙනවා. අපි බෙල්ට් එකක් මොකක් හරි වගේ ලිහිල් භාවයක්. examples බලන්න don't lose your phone. මේ ෆෝන් එක නැති කරගන්න එපා. my shirt is loose. මගේ කමිසේ බුරුල්. loose එකයි. ඊළඟට අපි accept කියන්නේ පිළිගන්නවට බාර ගන්නවට. accept කියන්නේ හැර වෙනස්ව අදහසක්. right? ACCEPT accept කියන්නේ මොකද්ද? පිළිගැනීම. EXCEPT කියන්නේ හැර කියන අදහස. I accept your offer. මම මේ offer වාගේ මේ දෙන දේ මම බාර ගන්නවා. Everyone came except John. John හැර අනිත් හැමදෙනාම ආවා. හැර කියන අදහස. ඉතින් මේ වගේ අපි නිතර දේවල් කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තා සමහරට පැටලෙන සුළුතෙන් අපි හදා ගන්න ඕනේ. එහෙනම් අපි මම හිතන වීඩියෝ ගොඩාක් වටිනවා කියලා. ඔයගොල්ලෝ like කරන්න, share කරන්න, follow කරන්න, මගේ YouTube channel subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye.